මැමත් සත්වයින් කියන්නේ වර්තමාන අලියතුන්ට බොහෝ සමානකම් දක්වන නමුත් වර්තමාන අලියතුන්ට වඩා ශරීරයෙන් විශාල ඝනකම් ලොම් තට්ටුවකින් මුළු ශරීරයම වැසුණු ඉදිරියට නෙරා දිගු දළ දෙකක් සහිත සත්වයෙක්. මීට අවුරුදු දහස් ගානකට පෙර ලෝකයෙන් මේ මැමත් සමුගත්තේ ඇයි සහ මැමත් කියන්නේ කවුද කියන කාරණාව අද අපි කතා කරමු. වර්ෂ 2002 දී නිකුත් වුණු අයිස් ඒජ් කියන කාටුන් චිත්‍රපටයෙන් මේ මැමත්වරු පිළිබඳවත් අයිස් යුගයේ ජීවන රටාව පිළිබඳවත් මනාව පිළිඹු කරනවා. මේ අයිස් ඒජ් චිත්‍රපටය තුළ දැක්වෙන මැමත්වරු නිසා මිනිසුන් මැමත්වරු ගැන විශේෂයෙන් තොරතුරු සෙවීමට පටන් ගත්තා. මීට වසර මිලියන 5කට පමණ පෙර තිබූ ප්ලියෝසිස් යුගයේ සිට වසර 4000ක් දක්වා වූ හොලෝසීන යුගය දක්වා මෙම මැමත් සතුන් ජීවත්ව සිට තිබෙනවා. ශීත දේශගුණයට ඔවුන් ප්‍රිය කර අතර ඔවුන්ගේ ඇඟ සම්පූර්ණයෙන්ම ලොම් තට්ටුවකින් වැසී තිබීම නිසා සීතල එතරම් ඔවුන්ට දැනෙන්නට නැතුව ඇති. මොවුන් වර්තමාන අලියතුන්ට රූපයෙන් මෙන්ම ජානමය වශයෙන් පරිණාමික බන්ධුතා පවත්වන අතර ආසියානු අලියා සමග විශේෂ පරිණාමික බන්ධුතාවයක් දක්වනු ලබනවා. ලොව පැරණිම මැමත් නියෝජිතයා වූ සබ්ලිෆෝන් නැමැති මැමත් සත්වයා මීට වසර මිලියන 5කට පමණ පෙර වර්තමාන දකුණු හා නැගෙනහිර අප්‍රිකාවේ ජීවත්ව සිට තිබෙනවා. නමුත් ඍතු විපර්යාස සහ වෙනත් හේතු මත මීට වසර මිලියන 3කට පමණ පෙර කාලයේ මෙම මැමත් සතුන් යුරේසියාවට සංක්‍රමණය වී තිබෙනවා. නමුත් මීට වසර මිලියනයකට පමණ පෙර කාලයේ පටන් මෙම මැමත් සතුන් ටිකෙන් ටික වඳ වී යාමේ තර්ජනයකට ලක්ව තිබෙනවා. එලෙස ටිකෙන් ටික වඳ වී යාමෙන් බිහිවුණු අවසන් මැමත් විශේෂය වූ වෝලි මැමත් නම් මැමත් විශේෂය මීට වසර ලක්ෂ 4කට පමණ පෙර නැගෙනහිර ආසියාවේ ක්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා. සමහර මැමත් සතුන් ආහාර සහ හිතකර දේශගුණයක් සොයා කුඩා දූපත් වලට සංක්‍රමණය වී මීට වසර 4000කට පමණ පෙර කාලයේ සදහටම සමුගෙන තිබෙනවා. මැමත්වරු ලෝකයෙන් සමු ගැනීමට ප්‍රධාන හේතු දෙකක් අපට ප්‍රධාන වශයෙන් දැක බලා ගන්න පුළුවන්. අංක 1 අයිස් යුගයේ ක්‍රමයෙන් අවසන් වීම. ඉතින් මීට වසර දසදහකට පමණ පෙර කාලයේ සිට ලෝකයේ අයිස් යුගයේ ක්‍රමෙන් අවසන් වෙමින් සෞම්‍ය කාලගුණයක් දක්වා මේ ලෝකය ආරම්භ වුණා. මේ ඍතු විපර්යාසය මැමත්ලට නම් ඊතරම් දරා ගැනීමට ලේසි වුණේ නැහැ. මේ ඍතු විපර්යාසය කෙතරම් දරුණු වුණාද අවසන් පරපුරේ මැමත්ලගේ ජාන පවා ඉතා විශාල ලෙස විකෘති වෙලා තියෙනවා කියලා විද්‍යාඥයින් මේ වෙනකොට හොයාගෙන තියෙනවා. අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ ගොඩක් ඉස්සරහටත් අපි ගෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සහ අපේ channel එකේ මේ වගේ වීඩියෝ කිහිපයක්ම මේ වෙනකොට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒවා නොබලපු කෙනෙක් නම් ඔයා අපේ channel එකේ අනිත් වීඩියෝස් උත් බලන්න. අපිව subscribe කරපු කෙනෙක් නෙවෙයි නම් ඔයා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම් එහෙනම් සියලුම දෙනාට බොහොම ස්තුතියි සියලුම දෙනාට.